Hi guys, කොහොමද? ඉතින් මගේ 22 birthday එක තිබ්බා අප්‍රේල් 21. ඉතින් මම පොඩි vlog එකක් ගේන්න හිතුවා එකේ. ඉතින් මුලින්ම කේක් කැපුවා. කේක් කපලා සෙලිබ්‍රේට් කරා. ඉතින් අම්මයි මායි විතරයි මේ birthday එක හිටියේ. ඊට පස්සේ හොටෙල් එකට ගියා Courtyard by Marriott හොටෙල් එකට. ඉතින් ඒකට ගිහිල්ලා ඊට පස්සේ මුලින්ම check in වුණා. check in වෙලා පොඩක් හොටෙල් එකේ වටයක් දැම්මා. ඉතින් පොඩ්ඩක් ඊට පස්සේ හොටෙල් එකේ පොඩක් ඉතින් ඇවිදලා කරලා අපි pool area එකට ගියා. ඇත්තට මේකේ pool area එක නම් මාරම ලස්සනයි. ඔයගලන්ට දැන් මේ view එක පෙනෙයි. Infinity pool එකක් තියෙන. ඉතින් ඇත්තටම කොළඹ තියෙන ගොඩක් buildings මේ pool එක ළඟට ගියාම පේනවා. ඉතින් මාරම view එකක් තියෙන්නේ ඇත්තටම. ඉතින් pool එක සාමාන්‍යයෙන් feet 5ක් විතර ගැඹුරයි. ඉතින් මම අන්තිමට තමයි pool එකට බැස්සේ. මුලින්ම ඉතින් හොටෙල් එකට check in වෙච්ච ඉඳලා මුලින්ම පොඩක් ඒ වටේ පිටේ පොඩ ඇවිදලා බැලුවා. ඉතින් මෙහෙම තමයි pool view එක. ඉතින් ඒ view එකත් එක්ක අපි වෙනම ලෝකයකට ගියා. ඉතින් ඇත්තටම ඉතින් වෙනස්ම experience එකක්. ඉතින් ඉවසිල්ලක් නැද විදිහ කොයි වෙලාවද pool එකට බහින්නේ, කොයි වෙලාවද ඇවිල්ලා ඒ videos ටික photos ටික ගන්න කියලා. ඉතින් ඒ වෙලේ පොඩක් අවුව තිබ්බින්න. ඉතින් අපි ඊට පස්සේ ගියා කොළඹ සිටි සෙන්ටර් එකට. ඉතින් කොළඹ සිටි සෙන්ටර් එක තියෙන්නේ මැරියට් එක යටමයි. ඉතින් අපි පොඩක් ඇවිද්දා. මොකද අපි ලන්ච් ගන්න ගියේ එතන යටින්. ඉතින් අපිට එහෙම ඇවිදන් ඇද්දි තමයි අපිට රෙස්ටොරන්ට් එකක් හම්බුනේ. ඉතින් මායි අම්මයි චුට්ටක් ඇවිද්දා. එහෙම ගියා. ඉතින් දන්න දින චුට්ටක් ඉතින් බෙඩේ දාසන වෙනස් ෆීලිං යන තියෙන අපිට ඇවිදින්න හිතනවා. එහෙම යන්න හිතනවා. ඉතින් ඇවිද හිටියා. ඉතින් වෙලාව යනකම් අපේ check in time එක තිබ්බ 3ට. ඉතින් අපි එතනට 12ට විතර ගියා. ඉතින් අපිට පැය 3ක් විතර තිබ්බා check in time එක ඇවිදින්න. ඉතින් අපි එහෙම ඇවිද හිටියා. ඉතින් check in time එක ගැන ඉතින් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට ඇවිදින time එක තිබ්බ නිසා අපි ඉතින් කොළඹ සිටි සෙන්ටර් එකේ උඩට පල්ලෙහාට හිටියා. ඉතින් අම්මත් එක්ක ගියේ හින්දා පොඩක් ඉතින් දන්නද චුට්ටක් ඉතින් ඉන්න බෑ පිළිවෙලට. ඉතින් මේ තමයි අපි උඩට යන ගමන් හිටියේ. මේ ඉන්නේ මම. ඉතින් අපි උඩට ගියා. ඊට පස්සේ අපි පොඩක් එහෙම ඇවිද්දා. අපි මුලින්ම ගියේ shop එකක් අපිට හොඳ cafe එකක් හරි restaurant එකක් හරි හොයාගෙන කන්න. ඉතින් අපි ඒක හොයන ගමන් ඇවිද්දා. මොකද අපේ අම්මා සමහර තැන් වලින් කන්න කැමති නෑ, සමහර තැන් වලින් කන්න කැමති. ඉතින් අපි ඒක හොය ඇවිද්දා. ඉතින් shops ගොඩක් තිබ්බ. අපිට තෝරගන්න බැරුව හිටියේ මේකටද යන්නේ මොකටද යන්නේ කියලා. ඉතින් අපි තීරණය කරන ගමන් තමයි හිටියේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ shop එකකට අපි කෑම කඩේකට ගියාම අපි කොච්චර selection අපිට තියනවද කියලා. ඊට පස්සේ අපිට හම්බුණා barbecue nation කියලා Indian restaurant එකක්. ඒකේ buffet එකක් තියෙන්නේ. මම දන්නේ per person 3700ක් හරි 3900ක් හරි. ඉතින් ඒක ඇත්තටම unlimited අපිට Indian දෙන starters දෙනවා අපිට prawns, chicken ඔය එක එක variety වල. ඒකට vegetable ඒ වගේ දැන් මේක නා prawns දීලා තියෙන්නේ. ඒ tandoori chicken, fish, either cuttle fish, ඒ වගේ ගොඩක් varieties available. අපිට seafood chicken දුන්නා, potatoes දුන්නා. ඒ වගේ ගොඩක් අපිට variety එකක් තිබ්බා. එතන අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ දෙනකට යන්න. නමුත් ඇත්තටම අපිට ගියාට පස්සේ හිතුණා ඇත්තටම අපි එතනට ආවෙක හොඳයි කියලා. ඒකත් buffet එකක් ඉඳලා වෙන experience එකක්. ඊට පස්සේ මම බුරියානි දාගත්තා. ඊට පස්සේ butter chicken, එතකොට chicken with මොකක් හරි එක ඩෙවල් එකක් වෙගත්තා. මේක මම මතක නැහැ. ඒක දාගත්තා. එහෙනම් අපිට ඇත්තටම කන්න බෑ. ඒ තරම් කාලා අපි වැඩි. මොකද අපි මුලින්ම starters වලින් පටන් ගත්තින්න prawns, chicken හැම ගොඩක් කෑවා. මොකද ඊට පස්සේ පානිපූරි වලට ගියා. මම පානිපූරි කලින් try කරලා නැහැ. ඉතින් පානිපූරි try කරන්න ගිහින් ඒකත් වෙනස් experience එකක් ඉඳලා ඒකටත් අපි ගිහිල්ලා පානිපූරි try කරා. ඉතින් දන්නේ නැතිද අපි බුෆේ එකට යම අපි කෑවෙ නැතත් අපි ගොඩක් කෑම try කරනවානේ. ඒ කන්න ආසින්දා හෝ නැතිව අපි ඒක අයින් කරන් විසි කරන්න හරි අපි කනවානේ. ඉතින් ඒ හින්දා අපි ඒකත් try කරා. ඉතින් පානිපුරි ආසාවත් එදයින් නැති වුණා. ඊට පස්සේ ඉතින් බුෆේ එකේ කන්නේ මොනවද කියලා කල්පනා කරගෙන තමයි හිටියේ. මොකද එච්චරට කන්න බෑ. මොකද ඉන්දියන් කෑම කොහොමද ඉතින් බඩ ඉක්මනට පිරෙනවානේ. ඉතින් එහෙම තමයි අපේ බුෆේ එක අපි හිටියේ. ඊට පස්සේ අපි ඩෙසර්ට්ස් පැත්තට තමයි ගියේ. ඩෙසර්ට්ස් කෝන් එකක් තිබ්බ. අපි ඒතර ඩ්‍රින්ක්ස් වලට ගත්තා මොජිටෝ දෙකක්, ස්ට්‍රෝබෙරි මොජිටෝ දෙකක්. ඒක ඇත්තටම රහයි. ඒක අයිස් නම් චොටක් වැඩියෙන් තිබ්බා. නමුත් ඇත්තටම රහයි. ඒතර අපිට නාන් සර්ව් කරලා තිබ්බා. මම බුෆේ එකකින් ගිහලා බෙදන් එද්දි නාන් සර්ව් කරලා තිබ්බා. ඒක නාන් එකත් ඇත්තටම හොඳ ක්‍රිස්පි එකට තිබ්බා. හැබැයි ඒක නම් හරියට කන්න බැරි වුණා. චුට්ටයි ගෑයි. මොකද කන්න බැරි තරමන බඩ ෆුල් පේනනේ මූණ. ඉතින් ඊට පස්සේ අපි ඔහොම කල්පනා කරලා හිටියා. මොකද වෙලාව යව ගන්නත් උන් චෙකින් ටයිම් එකට. ඊට පස්සේ අපි ඩෙසර්ට් දාගත්තා. අයිස්ක්‍රීම් උයි කුල්ෆි. ඒක කුල්ෆි එක ඇත්තටම ටේස්ට්
ඔන්න මෙහෙම තමයි බුෆේ එකේ view එකදී ඔයගලන්ට බාබිකියු නේෂන් එකට යන්න ඕන නම් ඇත්තටම යන්න ඇත්තටම අපි මේ ගෙවන ගානට හරියට වර්ත් කෑම අපිට දෙනවා. කොහෙ ගියත් මාෂල් ආර්ට් මතක් වෙනවනේ. ඉතින් මම ගියා පන්චින් මැෂින් එකකට. ඇත්තට මට හයි ස්කෝර් ගණන් කරන්න බැරි වුණා. නමුත් මම 580 ගානක් හරි 90 ගානක් හරි යනකම් මම කොහේ ස්කෝර් එක ගියා. ඊට පස්සේ දෙවෙනි පංච ගණන් ගන්න එක වීඩියෝ එක ගන්න බැරි වුණා. ඉතින් අර කාලා කාලෙට පින්න ඉතින් ගොඩක් ඇත්තට ඇක්ටිව් තිබෙන්නේ නැහැ. නමුත් හැබැයි ඊළඟ පාරිය යන හයි ස්කෝර් එක කොහොමද කරනවා කියලා හිතාගත්තා. ඉතින් ඒක ඇත්තටම මාර ෆන් ගේම් එකක්. ඊට අපි ස්කෝප් සිනමා එක පැත්තේ ගිහ ෆිල්ම් එකක් බලන්න. ඒත් ඇත්තට අපි බලන්න ගිය ෆිල්ම් එක ඕයිසි ගඩාෆි අම්මා බලන්න ඕන කීයට හැබැයි ඒක ඇවිල්ලා තිබ්බේ නැහැ. ඉතින් ඒ හින්දා අපි ආයේ පල්ලෙහාට බැස්සා. ඉතින් ඊට පස්සේ අපි අපේ අම්මා ආසම නටිය ජුවලරි. ඉතින් මම ජෙමන් ජුවලරි කරන හින්දා අම්මා හරි ආසයි ජෙමන් ජුවලරි බලන්න. ඉතින් මම එයාට පෙන්නුවා. ඉතින් එතනින් නම් එයාව ගන්න වෙන වෙලාව ගියා. එයා සෑහනලා බැලුවා එයාට මොනවද ඕනේ කියලා. එයාගේ බර්ත්ඩේ එක වගේ තමයි එයා එතන ගිහලා බැලුවේ. ඊට පස්සේ අපි ආයේ හොටෙල් එකට ගියා. හොටෙල් එකට ගිහිල්ලා ඊට පස්සේ අපි චෙක් ඉන් ටයිම් එක හරිය හින්දා අපි එහෙම ගියා රූම් එකට. මේක තමයි අපේ රූම් එක. ඉතින් කොහොමද කියලා බලන්න අපේ රූම් එක. අපිට 11th floor එකේ 11 room එක තමයි හම්බුනේ. ඉතින් මේක තමයි අපේ room view එක. ඉතින් කොහොම හරි මම පොඩ්ඩක් fast දාලා තියෙන වීඩියෝ එක මොකද ඉක්මනට යන්න ඕනේද නැත්නම් බලලා දෙපා වෙනවනේ. ඉතින් මේක තමයි අපේ room view එක. ඉතින් ඔයගොල්ලෝ බලන්න කොහොමද කියලා. ඇත්තටම එදා ස්ටේ එක නම් හොඳයි. ඊට පස්සේ අපි pool area එකට ගියා. pool area එකට ගියා. ඇත්තට swim කරන්න ඒ වෙලාව 4 මාර්ට් විතර තිබෙන චූටි අවුවක් තිබ්බා. නමුත් අවුව කෙසේ වෙතත් අපි ඒ experience එක ගන්න ඕනේ. මම pool එකට බැස්සා. ඇත්තටම pool එකට බහලා ඉතින් වෙනම ආතල්ලයක් තිබ්බේ. මොකද infinity pool එකට කලින් මම try කරලා තිබ්බේ නෑ. මොකද අපේ නිගම්පු side infinity pool වල අඩු හින්දා. ඊට පස්සේ pool එකේ එහෙම ඉඳලා time එකක් ගිය හින්දා අපි එහෙම ලෑස්ති වෙලා ඩිනර් බුෆේ එකට ගියා. ඒක ගොඩාක් varieties මට ඇත්තටම වීඩියෝ කරගන්න වෙලාවක් තිබෙන්නේ නැහැ. මොකද ගියාට පස්සේ කන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව හිටියේ. ඉතින් සුෂි එහෙම නම් තිබ්බා. මම ආසම කෑම සුෂි හින්දා සුෂි තමයි මම ඉස්සෙල්ලාම try කරන්න හිතාගත්තේ. ඉතින් extensions තිබ්බා. යගේ ගොඩක් varieties තිබ්බා. ඉතින් බුෆේ එකේ කට්ටියත් වැඩි වීඩියෝ කරන්න පාසින මම මුල plate එක බෙදාගත්ත විතර වීඩියෝ කරගත්තා. dessert එකකට වෙනම area එකක් තිබ්බා. ඉතින් ඔහොම තමයි අපේ බුෆේ එක තිබ්බේ. ඉතින් මේ බුෆේ එක නම් ඇත්තටම ඔයගොල්ලෝ එන්න ඇවිල්ලා බලන්න ඕන බුෆේ එක. ඇත්තටම ගොඩක් varieties තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. dessert area එකත් ඉතාලම ලස්සනයි, ඉතාලම රසවත්. ඉතින් ඕගොල්ලොත් ඇවිල්ලා try කරලා බලන්න. ඉතින් මේ vlog එකේ ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ මම එදා ගත කරපු ඩේ එක ඔයගොල්ලන්ට කොහොමද දෙන්නේ කියලා. ඉතින් මම ඒක පුළුවන් විදිහට මට වීඩියෝ කරලා ඉතින් කරා. ඉතින් ඔයගොල්ලෝ බලලා ඔයගොල්ලන්ගේ ideas දාන්න. ඉතින් මෙහෙම තමයි මගේ ඩේ එක ගෙවුනේ. ඉතින් ඇත්තටම 20th birthday එකේ වෙනම experience එකක් තිබ්බා. ඉතින් ඇත්තටම සතුටුයි. අම්මා එක්ක ගෙවින්න ඉතින් පොඩ family type තමයි තිබ්බේ. යාළුවෙක් යනවා වගේ නෙමෙයි. නමුත් ඉතින් මම ඇත්තටම හොඳට enjoy කරා. ඉතින් අපි morning buffet එකට ගියා. ඒකේ videos නම් නැතුව ඇති බොහෝ දුරට. ඉතින් morning view එකට තමයි අපි ගියේ. ඉතින් අපි dinner buffet කිව්වලා එහෙම කියලා නිදාගත්තා. නිදාගෙන උදේම නැගිටලා අපි ආපහු pool area එකට ඇවිල්ලා තමයි අපි pool